Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් අලුත් vlog එකකින් සෑහෙන කාලයකට පස්සේ මම ඔයගොල්ලන්ව හමු වෙන්න ආවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං හිතනවා. රූම් එකේ කවුරුත් තාම ඇවිල්ලා නැහැ. අද මම තනියම තමයි ඉන්නේ. ඉතින් එන්න අපි බලමු අද මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඔන්න ඉස්සෙල්ලාම මම හදන්නේ මගේ තේ එක හදාගන්න. ඉතින් ගෙදර හිටපු කාලේ කවදාවත් මම කිරි තේ වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි හොස්ටල් ජීවිතේට හුරු වුණාට පස්සේ මම තේ එකක් ගන්න පුරුදු වුණා. මොකද මම නැගිටින්න ටිකක් වෙලා යනවා වගේම උදේට උයන්න ටිකක් පරක්කු වෙන නිසා. ඉතින් ඔය තියෙන අපේ රූම් එකේ තියෙන බැල්කනි එක. ඔතන තමයි අපි සාමාන්‍ය රෙදි වනන්නේ, දේවල් කරන්නේ. ඉතින් මම ඉන්නේ අභ්‍යන්තරයේ ධර්මාරාම හොස්ටල් එකේ ටිකක් උඩ රූම් එකකට වෙන්න. ඉතින් මෙතනට හරි ලස්සනට පේනවා පහළ කොටස ඒ වගේම හසේම හරිම ලස්සනට පේනවා. අපේ රූම් එකට පහළ කොටස පේන විදිහ ඔය ඉස්සරහින් තියෙන්නේ හොස්ටල් එකට ඇතුල් වෙන පාර. මෙන්න මෙයා නැත්තම් අපි අන්න ඉතින් දැන් මම හදන්නේ කඩේ පැත්තට චුට්ටක් යන්න මට උයන්න අවශ්‍ය වෙන පොඩි දේවල් ටිකක් ගන්න. අපේ හොස්ටල් එකේ පොඩි කඩයක් වගේම කැන්ටින් එකකුත් තියෙනවා. ඒකෙන් ළමයට ඕන දේවල් ගොඩක් ගන්න පුළුවන්. උයන දේවල් ඊට පස්සේ එළවලු සහ කෑම වර්ග ගොඩක් ගන්න තියෙනවා කඩේ. කොහොමද මේ නවයෙන් විතර පස්සේ ගොඩක් අවුල් සැර වෙනවා සාමාන්‍යයෙන්. තවදලා වගේ අවුල් වැඩි වෙනවා. නුවර තියෙන සෞන්දර්ය ගුණයට වඩා කොළඹ තියෙන්නේ තද රස්නේ පරිසරයක්. කොහොමද නිවාඩු ඉඳලා ඇවිල්ලා ටික දවසක් යනකම් මට මේ පරිසරෙට හුරු වෙන්න සෑහෙන අමාරුයි. එයාලා බඩිය ගලනවා.
ඉතින් අපිට හොස්ටල් එකේ බඩු තියාගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලාච්චුවක් ඇඳට යටින්. ඒ එක්කෙනෙකුට එක ගානේ වගේ තියෙනවා. ඉතින් අපි මේ වගේ තමයි ගොඩක් වෙලාවට කෑම බඩු අපේ පොත් ඒ වගේ දේවල් දාගෙන ඉන්නේ. ඉතින් එන්නකෝ යන්න බලමු අද මම මොනවද උයන්නේ කියලා. ඉතින් ඇත්තටම මම කැම්පස් එකට එනකොට කිසිම දෙයක් හදන්න උයන්න ඉගෙනගෙන හිටපු ළමයෙක් නෙමෙයි. අඩුම තරමේ පරිප්පු හදක්වත් හදාගන්න පුළුවන් ළමයෙක් නෙවෙයි. හැබැයි කාලයත් එක්ක සමහර යාළුවන්ට අපේ උයන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ උයන දිහා බලාගෙන සහ මට බැරි දෙයක් තිබුණොත් මම ගොඩක් වෙලාවට අම්මට කතා කරලා අහනවා කොහොමද ඒක උයන්නේ එහෙම කියලා. ටික ටික කොහොම හරි පුරුදු වුණා. ඕන වෙන තුන පහ කහ ලුණු මිරිස් සම මිරිස් සිදුරු මේ ඔක්කොම දාගෙන මම මේක කිචන් එකට අරන් යනවා. මොකද අපේ හොස්ටල් එකේ කාමරවල උයන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය තියෙන අපේ හොස්ටල් එකේ කිචන් ඒරියා එක. ඉතින් මම සාමාන්‍යයෙන් බත් සහ එළවලු කියන දෙකම හදන්නේ මගේ රයිස් කුකර් එකේ. මම දන්නවා ඒක හොඳ නැහැ කියලා. ඒ වුණත් මම රයිස් කුකර් එකේ තමයි දෙකම හදාගන්නේ. මට හොඳටම දාඩියකුත් දාලා තිබුණේ. මොකද අපේ කිචන් එකට ෆෑන් එකක් නැහැ. ඉතින් මම හදපු
කෑ. මට ඔන්න ලුණු චුට්ටක් මදි. මං ඉතින් ඒකත් දැම්මා. ඉතින් ඔයාලා සැමන් හදන මීට වඩා රස විදියක් තියනවද? කියන්නකෝ බලන්න. ඉතින් ඔන්න බත් එකත් හිමීට හැදෙන අතරේ මම ගිහිල්ලා නාගෙන ආවා. මොකද මට හවස් වෙලා චුටි ගමනක් යන්න තියෙනවා මගේ යාළුවොත් එක්ක. ඉන්න මම කලින්ම නෑවා. ඉතින් ඔන්න මං හොදගත්ත රෙදි ටික වනාගන්න තමයි හදන්නේ. අපිට මෙහේ ඔය වගේ රැක්වල තමයි වනන්න තියෙන්නේ. ඒ වගේම ඔය වැටෙත් අපි රෙදි වනනවා. ඒ වැටේ වනනවා නම් අනිවාර්යෙන් අපි ක්ලිප් කරනවා ඒවා. මොකද පහලට වැටෙනවා හුලගත් එක්ක. ඉතින් මේ vlog එක කරන දවසට කලින් දවසේ තමයි මම කොළඹට ආවේ. හොස්ටල් එකට ආයෙත් ආවේ. ඉතින් රෙදි ගොඩක් තිබුණා මට හොදන්න. ඇත්තටම හොස්ටල් එකේ රූම් එකේ තනියම ඉන්නවා කියන එකත් හරි අමුතු දෙයක්. එක වෙලාවකට ටිකක් පාළුව දැනෙනවා. හැබැයි ඉතින් හවස් වෙද්දී එක්කෙනෙක් දෙන්නෙක් හරි එන නිසා ඒ චූටි කාලේ විතරයි තනියම ඉන්න වෙන්නේ. ඉතින් ඔන්න දැන් මම හදන්නේ මගේ යාළුවෝ ටිකකුත් එක්ක එළියට යන්න. එළියට යනකොට ලොකු දුරකට නෙවෙයි ටිකක් ළඟ තැනකට තමයි අපි යන්නේ. ඉතින් ඇත්තටම අපි අද ආවේ කැරවෑන් ෆ්‍රෙෂ් එකට. ඒක එච්චර දුරක්වත් නෙමෙයි තියෙන්නේ. කැම්පස් එකේ ඉඳන් ගොඩක් ළඟ තියෙන්නේ. ඉතින් අපි කොෆි එකකුත් පීලා හැම ආවා සුපර් මාකට් එකට මගේ යාළුවන්ට බඩු වගේක් ගන්න තියෙනවා කියලා. අවස්ථාව ගැන මොකද කියන්නේ? ඉන්ටර්නෙට් එකකුත් නැති මේ අවස්ථාව. මෙහෙමයි දැන් ඉන්ටර්නෙට් යන හිටන් හිටියේ. ඒකටත් අනේ වන්දා. කෙලිය. මෙහෙ රස්සාව කරලා මේ අත්දැකීමක් ගන්න බැරි වෙයි. මම හිතන්නේ මේ එක්ක දිගටම පාර්ට් ටයිම් කරන්න වෙනවා. නැත්තම් කෝටිපති මිනිස්සෙක් වගේ මැරි කරන්න. අපිට ඉතින් තාම අවුරුද්දයි මේ නිදහස් ජීවිතේ තියෙන්නේ. ඉතින් පස්සේ කොහේ වැඩට යන්න වෙයිද? ඔව් උඹ හොයාගන්න ඕනේ අපි එතකොට. ඉන්ටර්නෙට් එකකුත් නැති මට ඒ ජොබ් එකක් තියෙන්නේ. ඒකක් ඇතිද? හරකට යන්න පුළුවන්. මොනවාද වලට ඕනේ? ඔයත් මලින්නද? පොඩ්ඩක් ටිකක්වත් දාලා හොදගන්න. ඉතින් ඊට පස්සේ අපි ආවේ යාළුවන්ට කෑම ගන්න. මම නම් කෑම ගත්තේ නෑ. මොකද මේ වෙද්දී මම උයලා තිබුණේ රැටත් එක්කම. ඉතින් මම යාළුවට ගෙනකන් හොම් බලාගෙන හිටියා. ඔයාලට මට සල්ලි නැතුණාට මිනිස්සුන්ට සල්ලි තියෙනවා.
තිබුණා දවසක් ඒවි සල්ලි තිබුණා දවසක්. මම හිතන්නේ කෝටිපති විපතට. නාකිය Yes. යා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ගොඩාක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් වෙනදා වගේම මගෙත් එක්ක vlog එකත් එක්ක දිගටම එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා ආදරෙන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න. bye